මෙයා කාගෙන ඉඳ කියලා බලන්න. අපි බෝල්ට ගහන්නේ කියේ. අපි බෝල්ට ගහන්නේ. නාලකට කතා කරේ මම. එන්නේ වෙලාව තමයි ඉතිරියත් එක්ක ඉඳලා කවුද උඹත් ගේට පැන්නේ ද? දන්නේ නැහැ. උඹ විතරද ගේට පැන්නේ? කවුද හිටියේ එළිය? එළිය දැන් මම හිටියා. ගීත ඇත්ත කියමුකෝ. ඇත්තමයි උඹ එළිය හිටියා? අම්මා පාගත්තේ නැහැ. හරි උඹ ගත්තේ නැහැ මම ගත්තනේ සල්ලි. නෑ මම හිටියේ නෑ මම මේකට බෝල් ගහලා හිටියේ මගේ බයිස්කලේ අරන් මෙයා ගියා. ඕගොල්ලෝ අර රෙඩ් බෝලක් මොකක් හරි දී බවුන්ඩේෂන් දානවා කියලා මෙයා අරන් ගියේ බස් කන්න යනවා කියලා. මම දන්නේ නැහැ. මේ දෙපාරක් එපලා එළ ගියයිත් මම. ඔව් ඒ උඹ දැන් පිළිගන්නේ උඹ හරි ගත්තා කියලා? ඈ මගේ බයිස්කලේ නෑ. නෑ බොරු කියන්න එපා. ආර ධාතු කොයි ගත්තනේ. ආර ධාතු කොයි ඇත්ත කියන්නේ බොරු කියලා පාවෙන්න. මෙයා කරන්නේ මේක අරින්නේ නැහැ මම. දැන් අපි සිගරට් ගත්තාගේ බොරු කියලා මෙයා කටි පාවෙන්න බෑ. දැන් අපිව පාවෙන්න නෑ. අර චූටි මල්ලි සිගරට් එකක් කැඩුවේ නැද්ද? නෑ. කොහෙන්ද හදලා කියන්නේ? ඔය ඇත්ත කිව්වේ කොපිට හදනවා. මේ උඹලා ගහගන්න උඹලා එකට හොරකම් කරලා ගහගන්න එපා මේ. උඹ ඇත්ත කියන්නේ මල්ලි. හරි දැන් ගෙට පැන්නේ කවුද කියන්නේ කොතනින්ද ගෙට පැන්නේ? අර පිටිපස්සේ. පිටිපස්සේ ගෙට එන්නේ. පිටිපස්සේ යන්නේ ගාව. අර උඩ කවුළු වෙන්නේ නේද? ඈ? මෙයාට කැරලි ජනේල. අපේ කාමරේ ගාව ජනේල. දැන් කුස්සියේ. කුස්සියේ ජනේලෙන් පැන්නේ. මේ මෙහාට. අනේ දලු ඔයාලා ඉතින් එයාලා පැත්ත ගන්නවනේ දෙරේ. උඹ තනියෙන් පොලිසි මූ යනවා පොලිසියයි. දැන් ජනකයියා පොලිසිය ගියේ නැත්තම් මම පොලිසිය යනවා අනිවාර්යෙන්. හරිද? ඇත්ත කියන්නේ හලෝ. හරි මට ඇත්ත කියන්න කවුද පැන්නේ කවුද ගත්තේ මොකද කරේ සල්ලි වලට? ඒක තමයි කියන්නේ ඉතින්. මොකක්ද කරේ සල්ලි වලට? 29000ක් ගත්තානේ. 29000ක් ගත්තානේ. ඉස්සලාම 4000ක් ගත්තා. ඔය අක්කයි පස්සේ එකද බිලා? ඔව්. ඊට මගේ රේසින් ගියා ගත්තා. ඊට පස්සේ ඔයාගේ වේසකින් 5000ක් ගත්තා ඒ. ඊට පස්සේ ආයාවා මූ කාය ගන්න. ඉවෙලම. ඊට පස්සේ දැන් කවුරුද දැන් සල්ලි ගත්තේ? දීපුමායිදී. ඒ දෙන විතරද? අයි මම ගත්තේ නෑ මේ අපේ තාත්තා ඉද්දි මට මේ හොරකම් කරා හිටියා ගෙදර. ඇත්ත කියපන්. ඇත්ත තමයි ඉතින් කියන්නේ. මගේ වරදද මතන්නේ. උඹ මලි සුදනා නම් වෙන්න එපා ඈ. මේ තාත්තා හොඳයි ඔක්කොම. ඇත්ත කියන්නේ උඹ විතර මාත් වෙන්න එපා ඈ. කියා. ඇත්ත කියන්නේ වීඩියෝ කරත් ඕනේ. වීඩියෝ කරනවා. මට සාක්ෂි බෑ. නැත්නම් උඹ ගත්තේ නැහැ කිව්වොත් පොලිසියට කියන්නේ. නෑ ගත්තා. කියා කොහොමද ගෙට පැන්නේ? මේ ගෙදරනේ කුස්සිය ජනේලේ ගාව. කුස්සිය ජනේලෙන් පැන්නා. ඔව්. එළිය හිටියේ කවුද? හරි. එළිය හිටියේ නම කියා. ගීත් හිටියේ. ගීත් හිටියේ. ඔව්. ඔය සල්ලි ගත්තේ විදිහ කියහන් මට. ඒසකින් ගත්තා. කීයක් ගත්තද? 29000ක් ගත්තානේ. අක්කේ බෝසකින් 4000යි මගේ එකෙන් 5000 ගොල්ලෝ ගත්තා. ඒක අඟුරලි ගියා අපි ඈ. නෑ ආයේ. උඹට මතකද දවස් මම ඇහුවා අයියා අපේ ගාලට ගියේ කියලා. ඔව්. ඒ ඇහුවේ සැකේට. ඔව්. ඇත්තනේ අරුණුදුන් බොරු කියනනේ. දැන් උඹ පිළිගන්නේ උඹ සල්ලි ගත්තා කියලා? උඹ දැන් මට සල්ලි දෙනවද? කවද්ද දෙන්නේ? මම ගත්තා. මේ මම පොලිසියෙන් නැතිනේ මම පොලිසිය අනිවාර්යයෙන් උඹ සල්ලි දුන්නා නැත්නම් මම පොලිසිය යනවා. අන්න මසල්ලි දෙනවා ඉතින්. බෑ මම පොලිසිය යනවා. එන්නේ. බොක්කෝ වගේ කියන්නේ උඹලට සහෝදරින්ට කියලා උදේ හලලා උඹලා අපිට උන් කරන්නේ. බොක්කෝ වගේ කියලා හැමදාම බොක්කෝ වගේ වරකම් කරේ. ඒකේ මරලත් බොක්කෝයි කියන්නේ. ඔව්. නෑ වන්නේද දැන් මුන් අර මඤ්ඤොක් ටික ගලවගෙන එනකොට නම් කන්න ඕනර නෙමෙයි මුන් පව් කියලා රුපියල් 100 දීලා මුන්ගේ මඤ්ඤොක් ටික ගන්න එපා. එච්චර කරලත් උඹලට බං ඔහොම කරනවා කියන්නේ වැඩක් නෑ නේපා. ලෑස්තියෙන් පොලිසිය යන්නේ මං අනිවාර්යයෙන් යනවා පොලිසිය. බෑ මං අනිවාර්යයෙන් යනවා. මට සල්ලි දියන් දැන් එනවා. දැන් නෑ නේද? දැන් බයි කරගෙන ගිහලා. හරි උඹේ සල්ලි වලින් ගත්ත බයිසිකලෙන් දැන් අර වරෙන් ගිහලා. උඹ හැබැයි පැය භාගයක් ඇතුළත දෙන්න ඕනේ ආ නැත්තම් මම පොලිසිය යනවා. නෑ නෑ මේක විසඳලා මම නෑ විසඳන්න නෑ ගිහලා බයිසිකලේ අරන් එනවා මෙයාත් එක්ක. වරියන් මාත් එක්ක. යා. ඉද්දට දෙන්න බයිසිකලේ